මේ විදිහට ගියොත් එහෙම අපිට ජපානේ දාලා යන්න වෙයිද? ඉතින් කොහොමද කට්ටියට මේ ටිකේ ලොකුවටම කතා කරන ලොකුම නිවුස් එක තමයි මේ ජපාන් වීසා රිනිව් කරන්න යනකොට අපිට ගෙවන්න වෙන මුද්දර ගාස්තුව ඉහළ නැංවීමට සූදානම් වෙන කාරණය. ඉතින් මේ ජපානයේ නව අගමැතිතුමිය ආවට පස්සේ හිතාගන්න බැරි නිවුස් තමයි අතරින් ඉන්න ෆොරිනර්ස්ලාට ගයි ඔබදින්නට. ඉතින් දරන්න අමාරුම කේස් එක තමයි මේක දැනට තියෙන. මේගොල්ලන් ඉස්සරහට වීසා රිනිව් කරන්න යනකොට මුද්දර ගාස්තු 5-6 ගුණකින් වැඩි කරන්න හදනවා. ඉතින් මෙහි ඉන්න කට්ටිය දන්නවනේ ගිය අවුරුද්ද වෙනකල් තිබුණේ යෙන් 4000යි මුද්දර ගාස්තුව. ඒකෝට මේක දැන් 2025 ඉඳන් වුණා 2025 ඉඳන් වැඩි වුණා 6000ක් දක්වා. ඉතින් මේක දැන් ආයෙ වැඩි කරන්න තමයි ලබන අවුරුද්දේ 5-6 ගුණකින්. එහෙම වැඩි වුණොත් සාමාන්‍ය 30000 40000 අතර ගාණක් වෙයි. ඒතර පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකට ඒකට ඇඩ් කරන්න හදනවා මේගොල්ලන් 10 ගුණයක. ඒ කියන්නේ යෙන් 10 ඉඳන් යෙන් ලක්ෂයක් දක්වා මේගොල්ලන් වැඩි කරන්න හදනවා ලක්ෂයක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ එකපාරට වැඩි කරාම දරන්න අමාරුයි. මොකද හේතුව මෙයාලා ඉදිරිපත් කරන සාධක තමයි මෙයාලා කියනවා යුරෝප් වල එතකොට ඇමරිකාව වගේ රටවල් වල මේ ගාණ වැඩිලු. ඉතින් ඒ වගේ ආදායමක් පඩියක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අනික දැන් මේ ජපානයේ ආර්ථිකෙත් එච්චර හොඳ නැහැ. ජීවන විදම දරන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා. අවුරුද්දට 3-4 සැරයක් බඩු මිල වැඩි වෙනවා. ඒත් පඩිය එහෙමමයි. ඉතින් එහෙම තත්වයකදී විශේෂයෙන් අපි වගේ පිට රටින් ආපු කට්ටියට ජොබ් එකක් කරන ගමන් මේ ටැක්ස් ගෙවන්න, මේ ඉන්ෂුරන්ස් ගෙවන්න, එතකොට මේ කණ්ඩ මොන්න, එතකොට මේ ඊට අමතර වීසා කෝස්ටින් එකද. ඒ වීසා එකක් අවුරුදු 5කට දෙනවා නම් කමන්නේ අවුරුද්දේ සමහර අයට ගොඩක් අයට වීසා වදින්නේ. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද වීසා කෝස්ටින් එකට මුද්දල ගාස්තු ගෙවන්න ගියාම මේක කරන්න පුළුවන්. ඊට අමතරව තනියම දාගන්න කට්ටිය මොන හරි ගේමක් ගහගනි. ලෝය කෙනෙක් හරි නැත්නම් ගෙවසෙසොසි කෙනෙක් හරි අල්ලගෙන වීසා දාන්න යන කෙනෙක්ට එම එයාටත් ගාණක් ගෙවන්න ඕන. ඒතකොට ඒකයි මුද්දල ගාස්තු ටික බලද්දි ලොකු ගාණක් වැය වෙනවා වීසා එකට විතරක්. ඒතකොට මේක මේ වියදම දරාගෙන මේකේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ඉතින් මේක විශේෂයෙන් ස්ටුඩන්ට්ලාට එම පැය 28යි වැඩ කරන්න පුළුවන්. ඉතින් එයාට අවුරුද්දක වීසා තිබුණොත් එම ඉතින් පැය 28කින් හම්බ කරන පඩියෙන් ඉස්කෝලේ සල්ලි ගෙවන්න, එයාගේ ජීවන වියදමට, එතකොට ලංකාවට යනවා නම් ඒකට, එතකොට වීසා අලුත් කරන්න මෙන්න මේවට සල්ලි ගෙවලා මේක රැඳෙන්න පුළුවන්ද? ඊළඟට ෆැමිලි පිටින් ඉන්න කට්ටියට ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා නම් පවුලේ 4-5 දෙනෙක් එහෙම ඉන්නවා නම් ඉතින් කට්ටියම වීසා කෝෂන් එක වීසා රිනිව් එක දාන්න ගියාම කීයක් විතර යනවද? ඉතින් ලොකු ගාණක් අය වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් කල්පනා කරන්න ඕන කාරණයක් වෙලා තියෙනවා. හැමෝම කතා වෙනවා මේ ටිකේ. ඉතින් බලමු තාම මේක තීරණය කරලා නැහැ හරියට. හේතුව මේගොල්ලන්ට මේ ප්‍රමාණයට මේක වැඩි කරනවා නම් මේගොල්ලන්ගේ නීතිය වෙනස් කරන්න ඕන. මේගොල්ලන්ට මැක්ස් මේක වැඩි කරන්න පුළුවන් උපරිම යන්න පුළුවන් 10000ක් වෙනකල් විතරයි මේගොල්ලන් නීතිය අනුව 1981 තිබෙන නීතිය අනුව. ඉතින් මේක සංශෝධනය කරාට පස්සේ තමයි මේක වැඩි කරන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ සම්මතය අරගන්න ඕන. ඉතින් ඒක අරගෙන කොහොම හරි මෙයාලට බලය දින්න මේක කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක ලබන අවුරුද්දේ මේගොල්ලෝ මේ නීති සංශෝධනය කරලා සමාජයට වැඩි කරන්න පුළුවන්. ඉතින් ජනවාරි මාසෙන් පස්සේ ගොඩාක් වෙලා නීති වෙන්න පුළුවන්, තව නීති වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම අපිට සූදානම් වෙන්න වෙනවා. ඉතින් මොකද මේගොල්ලන්ගේ නීතිය මේගොල්ලන්ගේ රටේ ඉතින් අපිට ඒකට අනුකූලව අපිට වැඩ කරන්න වෙනවා. ඉතින් මේ අනිත් රටවල කට්ටියත් මේ ගැන ලොකුවට කතා වෙනවා සමාජ මාධ්‍ය තුළ. මේකට ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. තව මේගොල්ලන් ඕනට වැඩි හිර කරන්න ගියොත් ෆොරිනර්ස්ලා පාරට බහින්නත් පුළුවන්. ඉතින් මොනවා කරත් ඉතින් අපි හැම දෙයකම ලෑස්ති වෙන්න වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරන් යන්න. ඔයගොල්ලෝ විවිධ අදහස් ඇතිනේ කට්ටියට මේ සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් මේකේ පොඩ්ඩක් ෂෙයා කර ගන්න ඕන. අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකක් හරි අප්ඩේට් එකක් ආවම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.